පතංයු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කලගුණ දන්නා අය කලගුණ සලකන අය මේ ලෝකේ අඩුයි කියලා බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ගම් වතුරෙන් අනාථ වෙච්ච විශාල පිරිසක් පැහැදිලිව දන්නවා කොහෙද ඉන්නේ මොකද උනේ ලංකාවට කියන එක. අපේ විහාරස්ථානයේට මේ සති දෙක තුන තුල විශාල පිරිසක් ද්‍රව්‍ය ආධාර ගෙනවිල්ලා දුන්නා ඒ අනාථ වෙච්ච ඇත්තන්ට ගෙනවිල්ලා බාර දෙන්න. විශාල බඩු ප්‍රමාණයක් අපට ගෙනවිල්ලා බාර දුන්නා. දැන් මේ ඔබට පේන්නේ මේ හාල් පොල් යනාදී කොට ඇති හැම දෙයක්ම මේවා හැම එකක්ම ඒ කියන්නේ ගම් වතුර ගලපු මොහොතේ විශාල පිරිසක් ඇවිල්ලා මේ තමන්ගේ ගෙදර තිබිච්ච මේ අලුත්ම බඩු භාණ්ඩ තමයි මේ ගෙනවිල්ලා කියන්නේ වතුර බෝතලේ ඉඳලා ඒවා පැකින් කරපුවාමයි. රෙදි ඔක්කොම ගෙනත් දුන්නේ අලුත්ම රෙදි වර්ග. ඒ නිසා මේ සේරම ගෙනවිල්ලා දැන් අපි මේ පන්සල්ගේ ගොඩ ගහලා තියෙනවා. විශේෂයෙන්ම බුදුරුව සංවිධානය තමයි මේ කටයුතු වල නියැලලා ඉන්නේ. මේ තියෙන්නේ මේ හාල් මේ බිස්කට් වර්ග මේ තියෙනවා මේ කිරිපිටි වර්ග සීනි එතකොට මේ කොට්ටපදුරු මේ සබන් වර්ග මේ පොඩි ළමයින්ට සපත්තු මේ චූටි ළමයි ගොඩාක් ඉන්නවලු. අපි දැන් මේ සියල්ලම ඒවා මේ කෙරෙප්පු වර්ග පාදනී අපේ වෙළඳ සංගමයෙන් අත්පුරුෂ මිනිස්සු ගෙනත් දුන්නේ මේ. කලගුණ දත්තත්ව තමයි ගෙනත් දුන්නේ. මේ දත් බෙහෙත් දත් බුරුසු මෙතරම බැලුවොත් ලක්ෂ ගණන් අර නූල්ස් පැකට් තියෙනවා බිස්කට් පැකට් තියෙනවා. මේවා ඒ ළමයින්ට පොඩි ළමයින්ට නැදිවි අයට ඕනම කෙනෙකුට දෙන්න සූදානම් කරලා සකස් කරලා තියෙනවා. මේ අද හම් වෙලා තියෙන මේ සියලුම බඩු භාණ්ඩ අරගෙන ගිහිල්ලා අපි කොබේගෙනේ තෙලහැර අඹලයාගම කියන දැදුරුවය කිට්ටුවම මේ බඩුත් අපිට අරන් ගිහලා ට්‍රැක්ටර් වලට පටවන ට්‍රැක්ටර් වලින් තමයි යන්න වෙන්නේ. මං හිතන්නේ එතන 231ක් ඉන්නවා අනාථ වෙච්ච කට්ටිය. මෑත කාලීනව ව්‍යාපාරික ලෝකයේ ඉහළම තැනක ඉන්න කෙනෙක් තමයි අපේ කපිල වනසිංහ. අයාගේ ඉන්නවා විශාල වෙළඳ කටයුතු කරවන ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ කවුරු සේරම දාලා සීනි තේකුඩු ඔය කියන පරිප්පු කඩල ඔය කියන හැම ආහාර වර්ග ඒවා ඔක්කොම නම් ඒ තිලකරත්න අපේ මුදලාලි ඒ වගේම වනසිංහ ඒ වගේම තවත් ව්‍යාපාර ලෝකයේ ජීවත් වෙන අය මේ දෙන්න විශේෂිත වශයෙන්ම අපේ පාදිනී රජමහා විහාරස්ථානයේ බුදුරුව සංවිධානයත් සමග මේ කරන සත්කාරයට මහා දවන්ත අපදීමක් හිතදීමක් කරලා තියෙනවා. වියදමක් කරලා තියෙනවා. අපේ ගන්ධාහතරේ දායකකාරකාදීන් සමග ඇත්තටම මේවා දිහා බලනකොට හරි සතුටක් දැනෙනවා. ඒකම මේක අපිට සතුට නම් මේක ඒ අදාළ පුද්ගලයන්ට බාර දුන්නොත් ඒගොල්ලෝ මොනතරම් සතුටක් විඳීද? ඔබත් එන්න අපිත් එක්ක අත්වල බඳින ඓතිහාසික පාදිනී රජමහා විහාරස්ථ බුදුරුව සංවිධානයේ සමග මේ ලංකාවේ අපි දන්න ඉතිහාසයේ දන්න විදිහට ඇතිවෙච්ච ලොකුම ව්‍යසනය ලොකුම ගම් වතුර. ඉතින් මේකෙන් අපේම සහෝදර සහෝදරියෝ ගොඩාක් අනාථ වුණා. ඇත්තටම මේ සිද්ධිය වෙනකොට මම ලංකාවේ හිටියෙත් නෑ. එතකොට අපි දැක්කා අපි වගේම කාටවත් අතක් පාන්න නැතුව ජීවත් වෙච්ච මිනිස්සුන්ට සියලු දේව නැති වුණා. ඉතින් අපිට හිතුණා මේ වෙනුවෙන් ඇත්තටම මේක මේ Facebook වත් දාලා සමාජ මාධ්‍යයෙන් එහෙම කරලා එකතු කරපු දෙයක් නෙමෙයි. අපි මේක අපේ තියෙන ඇඹරේගොඩ සුමිතුරු ක්‍රීඩා සමාජය කියලා ඒකේ ගෲප් එකක්. ඒ අපේම ගමේ කට්ටිය ඉන්නේ. ඉතින් අපි ඒ ගෲප් එකට විතරයි දැම්මේ. ඒකෙන් කීප දෙනෙක්ගේ සහයෝගයත් එක්ක ඇත්තටම මේ එකතු කරපු බඩු ටිකක් මේක දෙන්නේ අපි මේ දෙන්න මේක ඉස්සෙල්ලාම ඇත්තටම මම කතා කරේ තිලක් බොහොම කැමැත්තෙන් හාල් පොල් එතකොට පරිප්පු වතුර බෝතල් 50ක් ඒ වගේ එයා දායකත්වයක් දැක්වුවා. ඊට පස්සේ මට කතා කරා මේ දර්ශන මල්ලිත් ඇත්තටම මේ හාල් කිලෝ 25ක් එතකොට එහෙම දෙන්න පොරොන්දුනා. ඒ වගේම අනුරුද්ධ මල්ලි මෙතන නෑ ඇත්තටම. එයා සබන් කුඩු පැකට් 200 ගානක් පවුල් 231ක් ඉන්නවා. ඒ වගේම පරිප්පු කිලෝ 20ක් ඒ වගේ තව සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඒවා පොරොන්දුනා. ඊට පස්සේ තමින්ද මල්ලි අපේ මේ TM එකේ වැඩ කරන තමින්ද මල්ලි කියලා 10000 දුන්න ඇඳුම් ගන්න කියලා. තව අපේ ගමේ ඉන්න අපේ බණ්ඩාර අයියා මේ අහල පහල කට්ටිය පුළු විදියට ගෙනල්ලා මේවා අපිට බාර දුන්නා. විශේෂයෙන් කියන්න ඕන මේ අවස්ථාවේ මම වීඩියෝ එක දාන වෙලාවෙත් හාලියල ප්‍රදේශයට මේ ගම් වතුර ආධාර රැගෙන ගිහිල්ලා හිටපු අපේ පිළියන්දලින් අපේම ගමේ ව්‍යාපාරිකයෙක් සරත් අයියා. ඔහුත් මේකට සම්බන්ධ වුණා බොහොම කැමැත්තෙන්. මගේ අක්කා කැනඩාවේ හිටියා. එයා තමයි මේ පොත්පත් අතර රුපියල් 40000ක් පොත් තියෙනවා. පොත් 700 ගාණක් තියෙනවා පිටුවසුවේ. ඊට අමතරව මේ ගැබිනි මව්වරුන්ට එයාලා අඳින ඇඳුම්
35ක් ගන්න එයා උදව් කරා. ඒක විශේෂයෙන් ඒ වගේ. ඊට පස්සේ මගේ බිරිඳ එයාගේ පඩියෙන් අර අතන තියෙන ෂෝට් 150ක් ගන්න රුපියල් 75000ක් වගේ ලොකු මුදලක්. ඊට අමතරව ඉතින් අපි මමත් මෙතන දායකත්වයක් යම් කි දක්වලා තියෙනවා. එතකොට අපි මේක කරේ සත්භාවයෙන්. අපි මේ කාරණේ මේ ටික දීලා මෙතනින් නවත්තන්නේ නැහැ. අපි මේ ගමට තව මාස දෙක තුනකින් අපි ආය යන්න බලාපොරොත්තු වෙනවා. ගිහිල්ලා මොකක්ද ඒගොල්ලෝගේ අඩුපාඩු? ඒකේ දරුවෝ කී දෙනෙක් වෙනවද? අපිට හම්බුණා පොඩි ළමයි 150ක් ඉන්නවා කියලා 150ටම අපි ඇඳුම් ගත්තා. එතකොට අම්මලා 50ක් ඉන්නවා කියලා කිව්වා. ඒ 50ටම අපි චීත්ත ගත්තා. එතකොට තරුණ කාන්තාව 80ක් ඉන්නවා කියලා ඒගොල්ලන්ට අපි ටී-ෂර්ට් ගත්තා. එතකොට ඒගොල්ලෝ ඔක්කොටම යට ඇඳුම් ගත්තා. කැබිනි මව්වරුන්ට මේ බේසන් 35ක්. එතකොට ඒගොල්ලෝගේ ඇඳුම් ටික ගත්තා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් විදිහට හැම පවුලකට පවුල් 231ක් ඉන්නවා. හාල් කිලෝ 5යි, පරිප්පු කිලෝ 1යි, සේඳි කිලෝ 1යි. ඒ වගේ දැන් මීට වඩා ගොඩක් ලොකු දේවල් පන්සලේ තියෙනවා. ඒක මම හිතනවා අපි ලොරි දෙකක් අරගෙන ගිහිල්ලා මේක දෙනවා බොහොම සත්භාවයෙන්. අතම කියනවා නම් අපි ළඟ බොහොම පොඩි දෙයක් ඉතුරු කරගෙන මේ වෙලාවේ තවත් අපි මේකට දායකත්වය දෙන්න කැමති. අපි ඉතින් මහන්සියෙන් හම්බ කරගත් දේවල් ආසාවෙන් දුන්නා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික රාජපූජිත පාදනීය රාජමහා විහාරස්ථානයේ බුදුරුව සංවිධානය දායක සභාව වෙළඳ සංගමය සියලු දෙනා එකතු පහදා වෙලා අපි අද ඔබට පේනවා මේ වෙනකොට අපි පිටිපස්සෙන් බඩු මූට්ටු පටවාගත්ත ලොරි මේ ඉන්න පිරිස ඓතිහාසික පුදබිමේ ඉඳන් ඔබේගෙනේ නෙළහැර ඇඹලයාගම කියන ගම්මානයට යාමට සූදානම් වෙලා ඉන්නේ. ඒ ගම් වතුරෙන් අනාථ වෙච්ච 231 දෙනෙක් පමණ විශාල පිරිසක් ඒ ප්‍රදේශයේ ඉන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන් සත්පුරුෂ හැඟීම් ඇති කරගත්ත සත්පුරුෂ වෙළඳ ව්‍යාපාරික අය තමන් එකතු කරපු බඩු බාහිරාදිය මේ සියලුම දේවල් අරගෙන අපේ ව්‍යාපාරිකයෝ එතකොට අපේ ගම් 14 සියලු දායකකාරකාදීන් එකතු කරපු මේ සියලුම බඩු භාණ්ඩත් අරගෙන ලොරිවල පටවලා දැන් අපි ඓතිහාසික පාදිනී රජමහා විහාරස්ථානයෙන් පිට වෙලා යන්න සූදානම් වෙලා ඉන්න අවස්ථාව. දුෂ්කර ගමනක් යන්න තියෙනවා. මං හිතන්නේ කිලෝමීටර් 5ක් විතර පාදිනියේ ඉඳලා කොබේගෙනේ තෙලහැර දක්වා ගින් ඒ ගම ඇතුළට යනකොට කිලෝමීටර් 5ක් විතර ට්‍රැක්ටර් වලින් ඒ බඩු මූට්ටු අදින්නත් එහි සංවිධානාත්මකව කටයුතු කරගෙන තිබෙනවා ග්‍රාම නිලධාරි මහත්මයාලන් ඇතුළු ඒ ගම්වල අය. දැන් අපි මේ ගමන සහනාධාර බෙදන්න යන්න සූදානම් වෙලා ඉන්න අවස්ථාව තමයි දැන් මේ පොලිමට හිටගෙන ඉන්නේ කට්ටිය යන්න. මනුස්සත්වයේ නාමයෙන් කරන වැඩපිළිවෙලක් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපට ශක්තිය ධෛර්යය වාසනාව බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Iya. Ada waktu dalam ini dah. Ada mewah jadi
අපි ඉන්නේ ඇඹලයාගම කියන ගම. ඇඹලයාගම ඉහළ මාකෙලියාව පහළ මාකෙලියාව කියන ගම් තුන තමයි මේ ටිකේ තියෙන්නේ. අර ඇරවිල්ලෙන් එහාට තියෙනවා තව ඇඹලයාගම මේ ගොපල්ලෑව වදුරස්ස බුලන කියන ගම් තුනේ කොටස් ගිහින් තියෙනවා. පවුල් 220. සතියක් දෙකක් තිස්සේ අපි බොහොම හෙම්බත් වෙලා එහෙම නැත්නම් මේ දුක්ඛරසල්ලෙන් ඉන්නවා. ඒ වගේ අවස්ථාවක අපේ ලංකාවේම ඉන්න යම් මේ අපිට ආදරය කරන එහෙම නැත්නම් අපිට හිතති කොටස් ඇවිල්ලි වෙලා විවිධ විදිහට අපිට උදව් පදව් කරනවා. ඒ විදිහට තමයි මම හිතන්නේ අද දවසෙත් මේ කණ්ඩායම් කීපයක්ම ඇවිල්ලි වෙලා අද දවසේ ඔයාලගේ මේ අපත් වෙලා තියෙන කනගාටුදායක තත්ත්වය එහෙම නැත්නම් අපිට පිච්ච මේ විපත සමහන් කරගන්න අපිට නැවත ආපහු නැගිටින්න පුංචි ශක්තියක් වෙන්නට යම් උදව් උපකාර කරනවා.